මේ පාතාලේ නැති කරනවා කියලා දැන් හැමෝටම පේනවා. දැන් ඇත්තටම කියනවා නම් දැන් අවුරුදු 70ක් තිස්සේ අවුරුදු 70ක් තිස්සේ හිටපු දේශපාලඥයෝ මට මතකයි ඔය 60 ගණන් වල ඉඳලා වගේ මට මතක තියෙන්නේ 60 ගණන් වල හිටපු අගමැතිලා 65 හිටපු 65 70 එතකොට 77 82 89 ඔය විදිහට මැතිවරණ තිබ්බනේ දිගටම ඔය හිටපු හැම නායකයෙක්ම පාතාලේ නඩත්තු කරා. මොකද ඒගොල්ලන්ට සමහර ඒගොල්ලන්ගේ වැඩ කරගන්න ආණ්ඩුවේ නිල හමුදා අපි කියන්නේ පොලිසිය හමුදාවනේ හිටියේ පොලිසිය හමුදාලව කරගන්න බැරි වැඩ එයාලා කරගත්තේ පාතාලේ ලව්වා. මට මතකයි ඔය 70 මේ අන්තිමට මේ 80 ගණන් වල ඔය කැලණියේ හිටියා ගෝනවල සුනිල් කියලා. ගෝනවල සුනිල්ට කිරිපෙව්වේ එයාව ආරක්ෂා තියාගත්තේ කවුද කියලා දන්නවා. අපේ රටේ හිටපු ජනාධිපති කෙනෙක්. මේ මෑතකදී හිටපු ජනාධිපති කෙනෙක් ඊට ඉස්සෙල්ලා අගමැතිකම් කරා මං හිතන්නේ 6 පාරක් වගේ. එතකොට ඊට ඉස්සෙල්ලා හිටපු 65 තිබුණු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙමුත් හිටියා මට මතකයි ඔය චොප්පේ කියලා හිටියා. ඒ කාලේ හිටපු අගමැතිවරු තමයි ඒගොල්ලන්ව නඩත්තු කරේ. ඒගොල්ලන්ගේ වැඩ කටයුතු කරගන්න මැර වැඩ කරගන්න ඕන වුණාම රැස්වීමක් පෙළපාලියක් කඩාකප්පල් කරන්න ඕන වුණාම ඒගොල්ලෝ තමයි පාවිච්චි කරේ. ඕක වැඩිම වුණේ 77න් පස්සේ 77 ආපු ආණ්ඩුව සෑහෙන්න පාතාලේ නඩත්තු කරා. ඉතින් ඒ පාතාලේ දැන් මේ වර්තමාන ආණ්ඩුව දැන් පාතාලේ ඒගොල්ලෝගේ එක මැතිවරණ පොරොන්දුවක් තමයි මේ පාතාලේ ඉවර කරනවා කියන එක. ඒතර පාතාලේ හරහා තමයි ওই මත්කුඩු සියරම රටට එන්නේ. ඒවා සමහර වෙලාවට ආවේ පිට රටේ ඉඳලා එනකොට එක්ක උඩින් එන්න ඕන එහෙම නැත්නම් මුහුදෙන් එන්න ඕන. එහෙම නැත්නම් ගුවන් මගින්ගෙන් එන්න ඕන. ගුවන් මගින්ගෙන් ආපුවාම ඒවා කටුනායකදී අල්ලනවා. එතකොට උඩින් එන ඒවා තමයි කියන්නේ කටුනායකින් අල්ලන්නේ. එතකොට මුහුදෙන් එන ඒවා හොරෙන් බෝට්ටු වලට එන්නේ කොහෙන්ද? නැව්වලින්. නැව්වලදී මගදී තමයි බෝට්ටු වලට ගන්නේ. නැව්වල ගැඹුරු මොහොතට ගිහිල්ලා බෝට්ටුව නැවෙන් මාරු කරගන්නවා බෝට්ටුවට. ඇල්ලලා තමයි රට ඇතුළට ගියේ. ඒවා දැන් ඉස්සරත් ඇල්ලුවා තමයි. ඉස්සර ඇල්ලුවට ඉතින් ඒක සාර්ථකව සිදුුනේ නැහැ. මොකද දැන් අල්ලපු කුඩු ටිකේ අයිතිකාරයෝ සමහරට වර්තමානයේ මේ ඒගොල්ලන්ගේ ආණ්ඩුව කාලේ හිටපු ඇමති කෙනෙක්ගේ හරි කාගේ හරි ඒව සම්බන්ධයක් තිබ්බා නම් ඒ යකාට නීතියක් ඉෂ්ට කරේ නැහැ. මොකද තමන්ගේ මිනිස්සු අල්ල ගන්න කැමති නැහැ. දැන් එහෙම නැහැ. දැන් වර්තමානයේ ආණ්ඩුවේ කට්ටිය මම හිතන්නේ කුඩු වලට පාතාලයට සම්බන්ධ කවුරුත් නැහැ. එහෙම ආරංචියකුත් නැහැ. එහෙම මිනිස්සු විශ්වාස කරන්නේත් නැහැ. දැන් කුඩු පාතාලේ නැති කරන්න කියලා තමයි මේගොල්ලෝ මිනිස්සු ඡන්දෙ දුන්නේ 150 දෙනෙක් බලයට ගෙනල්ලා. එතකොට ඒගොල්ලෝ ඒක කරගෙන යනවා සාර්ථක විදිහට. දැන් ඔය සංවිධානාත්මක අපරාධ කාර්යෝ ඉන්නවනේ පිටරට හැංගිලා මෙහෙ ඉන්න බැරුණාම මෙහෙ පොලිසියෙන් හමුදාවෙන් අල්ලනකොට ඒගොල්ලෝ පනිනවා පිටරට. එක්ක බෝට්ටු වලින් හරි මොකෙන් හරි පනිනවා. පැනලා එක රටවල ගිහලා ඒ ඉන්නෙත් හැංගිලා. සමහරට ඒ රටේ පුරවැසිකම් මං හිතන්නේ පුරවැසිකම් දෙන්නේ නැහැ එහෙම කට්ටියට. හැංගිලා ඇති. දැන් ඔය මේ ඊයේ පෙරදා අර ගෙන්න ගත්ත කට්ටියත් ඒකනේ ඔය සෙව්වන්දිලා එක්ක ගෙනාපු 5 දෙනයි. තව ඊට ඉස්සෙල්ලා ඔය කෙහෙල් බද්දර පද්දලා වගේ කට්ටිය ඊටත් කලින් ගෙනාවා. ඒතකොට ඊටත් ඉස්සෙල්ලා තව කට්ටිය කොහමරි මං හිතන්නේ දැන් 4-5 වතාවක් වරින් වර කට්ටිය අරන් ආවා. දැන් ඒගොල්ලොන්ට මෙච්චර කාලයක් තිබුණේ දේශපාලන රැකවරණය. දැන් මේ ආණ්ඩුවෙන් මේ දේශපාලන රැකවරණයක් නැහැ. ඒ නිසා තමයි ඒගොල්ලන්ට දැන් කරගන්න දෙයක් නැතු වෙන්නේ. මොකද කලින් ඇල්ලුවාම මට මතකයි ඒ කාලේ ඔය හිටපු මේ 2000 ගණන් වල 2005න් පස්සේ මං හිතන්නේ හිටපු ජනාධිපතිලා ඒගොල්ලන්ගේ රටට කුඩු ගෙන්නන රට පුරා කුඩු බෙදා හරින නායකයෝ නාකොටික් එකෙන් ඇල්ලුවාම හෙලිකොප්ටරෙන් ගිහිල්ලා කොළඹ ඉඳලා හෙලිකොප්ටරෙන් ගිහිල්ලා ඒ ගෙනාපු නායකයා බදා ගන්නවා. උඹලට දෙන්නේ නැහැ මේ මගේ කාට අත තියන්න කියලා ඒක නොකිය බදාගෙන ඒ සිද්ධිය යට ගැහුවා. මේ මෑතකදීත් මට මතකයි ජනාධිපති හිටපු ජනාධිපති ඒ වගේ කතාවක් කිව්වා. මම බොහොම කට්ටිය මේ නිදහස් කරා. පොලිසියට අහුවෙලත් මම ඒගොල්ලෝ නිදහස් කරා. ඒක අපි කරපු වැරද්දක් කියලා. ඉතින් දැන් මේ වැරද්ද කරලා ඒක කරපු වැරද්දක් කිව්වට දැන් ඒකට සමාවන කාර්යයක් නෙවෙයි ඒක. නමුත් ඒ විදිහට රාජ්‍ය අනුග්‍රහය ඇතුව තමයි කුඩු සේරම පාතාලේ කුඩු ඔක්කොම කරේ.
එතකොට දැන් මේ ආණ්ඩුවට පාතාලෙත් එක්ක සම්බන්ධ කරත් නෑ, මද්ද්‍රව්‍ය එක්ක සම්බන්ධ කරලා දිගට හරහට අල්ලලා. දැන් ඇල්ලුවාම ඒවට සම්බන්ධ වෙලා හිටපු මැති ඇමතිවරු දැන් ඒගොල්ලෝ කෑ මොකද ඒගොල්ලන්ගේ නම් කියනකොට ඒගොල්ලන්ගේ මේ අපරාධකාරයන්ගේ ෆෝන් චෙක් කරනකොට ඒගොල්ලන්ගේ නම් තියෙනවා නම් ඒගොල්ලොත් එක්ක සම්බන්ධකම් කතා කරපු ඒවා තියෙනකොට ඔන්න මෙහෙ කෑ ගහනවා, මෙහෙ කෙඳිරි ගන්නවා. කෙඳිරි ගන්නේ මොකද? ඔන්න දැන් අපිට කියයි මෙයාත් එක්ක සම්බන්ධ, ඇත්තරම සම්බන්ධයි. නැත්තම් ඉතින් පිස්සුවට යා කියන්නේ. ඇත්තරම සම්බන්ධ නිසා තමයි කියන්නේ. ඉතින් දැන් එහෙම කට්ටිය ඔන්න දැන් පේනවා. දැන් අර ඉස්සර මට මතකයි පහුගිය ටිකේ දිගට හරහට මේ දවසකට එක්කෙනා හෝ දෙන්න ගානේ මැරුවා. ඒ මැරුවෙත් පාතාලේ අතර. පාතාල අතර වෙනකොට විපක්ෂයේ කට්ටිය කිව්වා ඔන්න ඒකට කිව්වේ දවසේ වෙඩිල්ල කියලා. මොකද දවසකට සැරයක් කොහෙන් හරි කවුරු හරි මරනවා. ඒකල ඒක ජාතික ආරක්ෂාවට මම හිතන්නේ ජවක ජාතික ආරක්ෂාව පාතාලේ මරාගන්න එක ඇරෙන්න වෙන කවුරුත් මැරුවේ නෑ. ඒ මැරුවා නම් කවුරු හරි ඒකට එයාට පාතාලේ සම්බන්ධයි. ඒතර පාතාලේ එකතු වෙලා එහෙම මරාගන්නේ මොකද? දැන් කුඩුකාරයෝ අර මේ අල්ලනකොට එවුන් කියනවා Tamanට මේවා ලැබුණේ කොහොමද කියලා. ඊට පස්සේ ඒක කිව්වා කියලා අනිත් පැත්තේ කට්ටිය උන්ව මරනවා. ඉතින් ඕකනේ මෙතෙක් කල් උනේ. දැන් හුඟක් වෙලාට මේ අපරාධ පිටරට ඉඳලා මෙහෙව්ව කට්ටිය දැන් ගෙනල්ලා ඉන්නේ. ගෙනල්ලා ඒගොල්ලන්ට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක වෙනකොට දැන් ඇත්තටම මරන්න කෙනෙක් නැහැ. මොකද මරන්න කෙනෙක් නැති ඉතින් ඒගොල්ලෝ එහෙ ඉඳලානේ මිනිමරුන් මෙහෙව්වේ. ඒ උන්ට මෙහාට ගෙනාවට පස්සේ ඒවට අණ දෙන්න කෙනෙක් නැහැ. ඉතින් දැන් වෙඩිල්ල නැහැ. දවසේ වෙඩිල්ල කියලා ඒගොල්ලෝ නම් කරේ හැමදාම එහෙම යන හින්දා දැන් දවසේ වෙඩිල්ල ඉවර වෙලා දැන් හැබැයි දවසේ කෙඳිරියත් ඇහෙනවා. එතකොට දවසේ ඇඬිල්ලත් තියෙනවා. මොකද ওই විපක්ෂයේ ඉන්න පක්ෂ දෙක තුනක නායකයෝ හැමදාම මාධ්‍ය මේ ප්‍රකාශයක් කරනවා. මොකක් හරි ආණ්ඩුවට බැනලා මොකක් හරි කො ඇත්තට හරි බොරුවට හරි මොකක් හරි අඳුනාවක් කියනවා ඉන්න නායකයෙක්. විපක්ෂයේ ඉන්න නායකයෙක්. එතකොට තව විපක්ෂයේ පක්ෂයක නායකයෙක් ඉන්නවා. එයත් එහෙමයි. එයා තවන්න ඒකට දැන් අපි අල්ලයි අරම හරයි කියලා. මොකද ඒක තමයි ඒක දවසේ ඇඬිල්ල. අරක දවසේ වැළපිල්ල තමයි අනිත් එක්කෙනා කරන්නේ. ඉතින් දැන් ඒවා මිනිස්සු දන්නවා දැන් මේගොල්ලෝ මේ කරන්නේ ඇත්තටම මේ අපරාධ අල්ලනකොට, කුඩු අල්ලනකොට, මද්ද්‍රව්‍ය අල්ලනකොට මේගොල්ලෝ මේ කෑ ගහන්නේ ඒකට සම්බන්ධකම් තියෙන නිසා කියලා. ඒ නිසා දැන් මිනිස්සු තේරුම් අරන් තියෙන්නේ මොකද්ද වෙන්නේ කියලා. ඒ නිසා මේ ආණ්ඩුවට විරුද්ධව රටේ මිනිස්සු පෙළ ගැහිලත් නැහැ. වාද නිදහසක් ඇත්තෙත් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදේ වල්ලන්නෙත් නැහැ. ඒවා මොකක් කෙරෙන්නෙත් නැහැ. ඒ නිසා ඒවා සාමාන්‍ය මිනිස්සු ගණන් ගන්නෑ. මේගොල්ලෝ ඉතින් ඔය කෙන්දිරි ගායි අඩයි ඒවා රටේ මිනිස්සු ගණන් ගන්නෑ ඉතින්.